සුබ දවසක් හැමෝටම. අද ඩීප් ඩයිව් පොඩ්කාස්ට් මාලාවෙන් අපි අතගහන්නේ ලේසි පහසු මාතෘකාවට නම් නෙමෙයි. නෙට්ෆ්ලික්ස් ඉතිහාසයේ බුද්ධිමත්ම සහ සංකීර්ණම නිර්මාණයක් විදිහට සැලකෙන ඩාර්ක් කතා මාලාව ගැන කතා කරන්නයි අපි අද සූදානම් වෙන්නේ. ඉතින් මේ සවිස්තරාත්මක විශ්ලේෂණයට මාත් එක්ක එකතු වෙනවා සිනමා විශ්ලේෂකයෙක් වගේම මගේ සමීප හිතවතෙකු වෙන ලහිරු. ලයියා කොහමද මේ දවස්වල ජීවිතේ? තැන්ක් යූ දහන්. මේ අතරම මේ පොඩ්කාස්ට් එකට කතා කරාට විශේෂ සිදුවීම් නම් නැහැ. මේ දවස්වල සාමාන්‍ය විදිහටම තියෙනවා. දිගන්ත රුතුරුඩක් පටන් ගන්න තියෙන වෙලාවෙ ඉතින් සාමාන්‍ය වැඩ කරගෙන යනවා. හොඳයි. අපි කතාව පැත්තට හැරුණොත් ලයියා කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔව් දහන්, අපි ඩාර්ක් කතාව පැත්තට આવොත් නිකම්ම බලලා අමතක කරන්න පුළුවන් සීරීස් එකක් නෙවෙයි. මේකේ තියෙන බූස්ට්‍රැප් පැරඩොක්ස් වගේ සංකල්ප, ඊට අමතරව ටයිම් ට්‍රැවල්, කාලතරණය වගේ දේවල් ගැන තියෙන ගැඹුරු විග්‍රහය නිසා මේක ගැන සවිස්තරාත්මකව කතා කිරීම අත්‍යවශ්‍යයි කියන දේ මම දකිනවා. ඉතින් අපි බලමු අද try කරලා මේ පොඩ්කාස්ට් එක තුලින් ඩාර්ක් සීරීස් එකේ පළවෙනි සීසන් එකේ තියෙන පොඩි අවුල් ජාලාවේ තියෙන නූල් ටිකක් එකින් එක ලියලා බලන්න. ලයියා දැන් නගරයක් තියෙනවා වින්ඩන් කියලා. වින්ඩන් කියන්නේ ජර්මනියේ තියෙන වැසි බහුල හරිම අඳුරු නගරයක්. එහෙම නේද ලයියා? ඔව් දහන්. මේ නගරයේ තියෙන නියුක්ලියර් පවර් ප්ලාන්ට් එක එහෙම නැත්නම් මේ න්‍යෂ්ටික බලාගාරය තමයි මුළු කතාවෙම කේන්ද්‍රස්ථානය බවට පත් වෙලා තියෙන්නේ. 2017 වසරේදී ජර්මන් නිර්මාණකරුවන් වන බර්නාඩෝ ඔඩර් සහ ජැන්ටි ෆ්‍රීස් කියන දෙන්න තමයි මේ කතාව ගොඩනගන්නේ. ඔවුන් මේකෙදී වසර 33ක සයිකල් පදනම් කරගෙන තමයි මේ නිර්මාණය සිද්ධ කරන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි දහන් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය සහ වෝම් හෝල්ස් වැනි භෞතික විද්‍යාත්මක සංකල්ප ඉතාම නිර්මාණශීලීව මේ කතා මාලාවට යොදාගෙන තිබීම. හරි. දැන් ලයියා අපි කතාවේ ප්ලොට් එක ඇතුළට ගිහිල්ලා කතා කරොත් 2019 ජූනි මාසයේ සිද්ධ වෙන මයිකල් කන්වෝල්ඩ් කියන කෙනාගේ සියදිවි නසා ගැනීම තමයි කතා මාලාවේ ආරම්භය විදිහට අපිට බලා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හැබැයි ඇත්තටම කතාව ආරම්භ වෙන්නේ මිකෙල් නීල්සන් කියන පුද්ගලයා අතුරුදහන් වීමත් එක්ක නේද? හරියටම හරි. 2019 නොවැම්බර් 4 වෙනිදා ජෝනාස් ඇතුළු පිරිස වින්ඩන් ගමේ අද්භූත ගුහාවක් අසලට යනවා. එතෙන්දි තමයි 11 හැවිරිදි මිකෙල් කියන කුඩා දරුවා අතුරුදහන් වෙන්නේ. ඔහු ගුහාව ඇතුළේ තියෙන රහස් දොරටුවෙන් කාලය ආපස්සට යෑමක් සිද්ධ කරනවා. නැත්නම් කාල තරණයක් සිද්ධ කරනවා. ඔහු යන්නේ වර්ෂ 1986ට. එතකොට මෙතන නේද අයියා මේ අපේ කතාවේ තියෙන ලොකුම පටලැවිල්ල තියෙන්නේ. ඒ කියන්නේ 1986ට යන මිකෙල්ව හදාගන්නවා ඉනෙස් කන්වෝල්ඩ් කියන හෙදිය. එහිදී ඔහු මයිකල් කන්වෝල්ඩ් විදිහට තමයි හැදී වැඩි උස් මහත්තලා තියෙන්නේ. එතකොට මයිකල් කන්වෝල්ඩ් කියලා කියන්නේ අපි කවුරුත් දන්න අපේ මේන් ඇක්ටර් ජෝනාස්ගේ පියා. ඔහු තමයි පෙර සඳහන් කරා වගේ ලියුමක් ලියලා සිය දිවි නසාගෙන මිය යන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් ජෝනාස්ගේ පියා තමයි අනාගතෙන් ආපු මිකෙල් කියලා නේද? එතකොට මේක තමයි මං හිතන්නේ කතාවේ තියෙන සංකීර්ණම ට්විස්ට් එක. එහෙම නේද? අන්න හරිද? පිස්සුවක් නේද? මේක තමයි දහන් මම දකින විදිහට මේ සීරීස් එකේ තියෙන ප්‍රධානම පැරඩොක්ස් එක වෙන්නේ. ඒ කියන්නේ 2019 ඉඳලා මිකෙල් නීල්සන් කෙනෙක් 1986ට කාලතරණය කරනවා. හෙදී ඔහු හදාගන්නවා හෙදියක්. ඒ නිසාම ඔහු මිකෙල් නීල්සන් කෙනෙක් කෙනා මයිකල් කන්වෝල්ඩ් බවට පත්වෙනවා. අනාගතයේ ජෝනාස් කෙනෙක් කෙනාගේ 2019 ජෝනාස්ගේ පියා වුණ මයිකල් කන්වෝල්ඩ් කියන්නේ උඩ අපිට තේරෙනවා 2019 අතුරුදහන් වෙන මිකෙල් නීල්සන්ම තමයි. ඒතොර මේක චක්‍රයක් විතර සයිකල්යක් විතර යනවා. මම හිතනවා මේක තමයි අපේ සීරීස් එකේ දෙන ප්‍රධාන පැරඩොක්ස් එක වෙන්නේ. ඒ වගේම තමයි දහන් මේ සීසන් එක පුරාම අපිට මේ කතා මාලාවට සම්බන්ධ පවුල් 4ක් දක්නට ලැබෙනවා. පළවෙනි එක තමයි කන්වෝල්ඩ් පවුල. ඒ කියන්නේ අපේ ජෝනාස්ගේ පවුල, තාත්තා සහ ඔහුගේ මව. ඊට පස්සේ නීල්සන් පවුල. නීල්සන් පවුල කියලා කියන්නේ ඔය මයිකල් කන්වෝල්ඩ් වෙන්න කලින් 2019 මිකෙල් නීල්සන් සහ ඔහුගේ පියාණන් උල්රික් නීල්සන් ඇතුළු ඔය සෙට් එක. ඊට පස්සේ ඩොප්ලර් පවුල කියලා එකක් ඉන්නවා. පීටර් සහ හෙල්ගේ කියන දෙන්නගේ පවුල. ඊට පස්සේ අවසාන එක තමයි ටීඩමන් පවුල. ඔය කියන නියුක්ලියර් පවර් ප්ලාන්ට් එක නැත්නම් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය සහ උන්ගේ ඉතිහාසය රඳා පවතින ඔන්න එක ටීඩමන් පවුල යටතේ. ඒතකොට ඔන්න ඔය කියන පවුල් 4 වටා තමයි මේ සීරීස් එක සම්පූර්ණ යන්නේ.
ලය උල්රික් නීල්සන් දැන් 1953 වසරට ගැනවනේ. කියන්නේ උල්රික් නීල්සන්ගේ පුතා තමයි අපි කවුරුත් දන්න මිකෙල් නීල්සන් කියලා කියන්නේ. එතකොට එයා තමයි අතුරුදහන් වෙන 2019 අවුරුද්දේදී. ඒතර අතුරුදහන් වෙනවා කියලා කියන්නේ එයා කාලතරණය කරන 1986 වසරට නේද? එතකොට උල්රික් නීල්සන් කෙනා තමන්ගේ ළමයා හොයන්න වින්ඩන් නගරේ ඔය කියන ගුහාවට ගියාට පස්සේ ඔහු අතුරුදහන් වීමකට ලක් වෙනවා. ඔහු යන්නේ කාලය 1986ට නෙවෙයි, ඔහු යන්නේ 1953ට. ඒ කියන්නේ මිකෙල් නීල්සන් අතුරුදහන් වුණ කාලයට සීමාවටත් එහා වසර 33කට එහා කාල සීමාවට ටයිම් ලයින් එකට තමයි උල්රික් නීල්සන් කෙනෙක් යන්නේ. එතෙන්දී මෙයා හෙල්ගේ ඩොප්ලර් කෙනෙක් මරන්න උත්සාහ කරනවා. මොකද අනාගතයේ කියන්නේ 2019 අවුරුද්දේදී ළමයින්ව පැහැරගෙන ගිහිල්ලා කාලතරණ මැෂින්යක් ටයිම් මැෂින්යක් හදන්න උත්සාහ කරනවා. ඒකේ ප්‍රතිඵල විදියට ඒ ළමයි මිය යනවා. අරද ඔවුන්ගේ ඇස් අන්ධ වෙලා ඔවුන් මිය යනවා. එතකොට ඒක සිද්ධ කරන්නේ හෙල්ගේ ඩොප්ලර් කෙනා. එතකොට 2019 උල්රික් නීල්සන් ඔහු දන්නවා මෙන්න මේ හෙල්ගේ ඩොප්ලර් කෙනා තමයි කුඩා දරුවන් පැහැරගෙන ගිහිල්ලා ඔවුන්ව මරලා දාන්නේ. එහෙනම් මෙයා මේ පොඩි කාලේදම මරලා දැම්ම නම් හොඳයි කියලා උල්රික් නීල්සන් 1953 වසරට ගියාට පස්සේ හිතනවා. ඔව්ද ඔහු හෙල්ගෙට කරන පහර දීම නිසා තමයි හෙල්ගේ මේ අභිරාගයට සම්බන්ධ වෙන්නේ. නැත්නම් හෙල්ගේ කෙනා හරි හොඳ මිනිහෙක් කියලා ඉන්නකොට උල්රික් කෙනා ඔහු මරන්න උත්සාහ කරන නිසා තමයි ඔහු මදනවත්වම මේ අභිරහස් ජාලයට සම්බන්ධ වෙලා ඔහුගේ වැරදි ක්‍රියාකලාපයන් එළියට එන්නේ. ඒතර ඔහු වැරදි පාරේ යන්නේ ප්‍රධාන වශයෙන්ම උල්රික් නීල්සන් කෙනා ඔහුට මරන්න උත්සාහ කරන නිසා. ඒ වගේම තමයි අපි අමතක කරන්න හොඳ නෑ දෙහන් අපිට දකින්න ලැබෙන ආගන්තුකෙක්. අපි කියනවා ස්ට්‍රේන්ජර් කෙනෙක් කියලා. අద్భుත ආගන්තුකෙක්. සීසන් එක අවසානයේදී හෙල්දිනවා මේ වයසින් මුහුබුරා ගියපු ජෝනාස්ම තමයි මේ ස්ට්‍රේන්ජර් නැත්නම් ආගන්තුකයා විදිහට ඉන්නේ කියන්නේ. ඔහු උත්සාහ කරන්නේ මේ කාලයේ තියෙන හෝම් වෝල්ස් එක විනාශ කරලා නැවත මේ සයිකල් එක කඩලා දාලා මේක සම්පූර්ණ නෝමල් මේක අරගෙන යන. නමුත් මේ වෝම් හෝල් එක නිර්මාණය වෙන්නේ මෙන්න මේ කියන ජෝනාස් උත්සාහ කරන සිදුවීම නිසාම තමයි. දැන් මේ කතාවේ නිතරම කියන දෙයක් තමයි සිග්මුන්ඩ්ස් ක්‍රියේට් ඊස්ට් කියන මැකි. මොකද්ද මේකේ තේරුම? ඒ වගේම අර ත්‍රිකෝණාකාර ලකුණකුත් තියෙනවා. මට ඒ ගැන පොඩි අදහසක් අපේ මේකට පොඩ්ඩක් කියන්නකෝ. ඔව්ද මේ කියන මෙවැක්කින් අදහස් වෙන්නේ ලෝකය මවන ලදී වගේ අදහසක්. හරිද? එතකොට දැන් ඩාර්ක් වල කාලය ගත්තම රේඛීයව ගලාගෙන යන්නේ නැහැ කාලය. දැන් ඔයා දන්නවා දැන් අනාගතය අතීතය වර්තමානය කියන මේ කාල රේඛා තුන එකකට එකක් සම්බන්ධ වෙලා චක්‍රයක් විදිහට කරකැවෙන සිද්ධියක් තමයි මේ ඩාර්ක් වල තියෙන්නේ. රේඛීයව ඉරක් වගේ ගමන් කරන්නේ නැහැ. ඒ වුණාද එතකොට මේකේ ඉන්න මිනිස්සුත් එකිනෙකට චක්‍රයක් විදිහට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. ඒතකොට මිනිස්සුන්ට නිදහස් කැමැත්තක් තියෙනවද? එහෙම නැත්නම් හැමදේම දෛවය කියන එක විසින් තීරණය කරලා තියෙන කෙනෙක් තමයි මේකේ තියෙන අපිට දකින්න පුළුවන් ප්‍රධානම දාර්ශනික ගැටලුව වෙන්නේ. ඒ කියන්නේ කවුද මේ විදිහට මේක නිර්මාණය කරලා තියෙන්නේ? මිනිසුන්ට නිදහස් කැමැත්තක් තියද? ඔන්න වගේ අපිට මේක තියෙන ප්‍රධාන ගැටලුව තමයි මේ සයිකල් එකක් විදිහට මේ කාලය කියන එක ගමන් කරනකොට. මේ නෂ්ටික බලාගාරයේ සිදුවුණු අනුතරකින් නිකුත් වුණු විකිරණශීලී ද්‍රව්‍ය තමයි මේ කාලතරයට පදනම් වෙන්නේ කියලා සීසන් එක අවසානයේදී අපිට පොඩි ඉඟියක් දෙනවා. එහෙම නේද? ඔව් දැන් සීසන් එක අවසාන රූපරාම වලට අපි ගියොත් මෙතෙන්දී අපිට ලොකු ෂොක් එකක් දෙනවා. ඒ කියන්නේ අපිව පොඩ්ඩක් ඉගස්සනවා මෙතන අවසාන දර්ශන කිහිපය. ඒක තමයි මේ අපේ ප්‍රධාන කැරක්ටර් වුණ ජෝනාස් 2052 අවුරුද්දට යන දර්ශනයක් තමයි අපිට පෙන්වන්නේ. ඒකට ඒ යන්නේ ඔහු වින්ඩන් නගරයටම තමයි. නමුත් ඒදී වින්ඩන් නගරයේ සෑහෙන විනාශ වෙච්ච වින්ඩන් නගරයක් තමයි බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එහෙම තමයි සීරීස් එක එන්ඩ් කරන්නේ පළවෙනි සීසන් එක. ඇත්තටම නෑ කොහොමුණත් අද අපි මේ කරපු සවිස්තරාත්මක විග්‍රහය පළමු සීසන් එක බලපු කෙනෙක්ට තමන්ගේ මතකය අලුත් කරගන්න වගේම බලපු නැති බලන්න ඉන්න කෙනෙක්ට ලොකු උත්තේජනයක් වෙයි කියලා මම හිතනවා. එහෙම නේද ලයියා? අනිවාර්යයෙන්ම මේක බලද්දී නිරීක්ෂණය කරන්න ඕන හැම පුංචි දෙයක්ම පස්සේ වෙලාවක ලොකු දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒක හරි අවධානයෙන් සූක්ෂමව බලන්න ඕන දෙයක්. පොඩි දෙයකත් ගන්න ලොකු දේවල් තියෙනවා. හැමතැනම තියෙන ඩීටේල්ස් විතරයි. ඉතින් ස්තුතියි දැන් මේ වගේ වැදගත් මාතෘකාවක් ගැන මම ආස මාතෘකාවක් ගැන මට කතා කරන්න අවස්ථාවක් දුන්නට මම ආරාධනා කරනවා මෙයාගේ වීඩියෝස් බලනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි දෙන්න හොඳ අවුට්පුට් එකක් හොඳ දේවල් ටිකක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නේද දෙයක්? ඔව් ස්තුතියි ලයියා ඔබටත් අද අපිත් එක කතා බහ කරන්න ආවට අපේ පොඩ්කාස්ට් එකට. ඉතින් අද අපි මේ පොඩ්කාස්ට් එක නිමා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ ඩීප් ඩයිව් පොඩ්කාස්ට් එකේ දෙවෙනි එපිසෝඩ් එකේ අපි ඩාර්ක් වල දෙවෙනි සීසන් එක ගැන තවත් සංකීර්ණව මීටත් වඩා සංකීර්ණව කතා කරමු. දැනට අපි සීසන් 1 ගැන පොඩි අදහසක් දෙන්න ඕනේ තමයි මේ වගේ පොඩ්කාස්ට් එකක් අරගෙන ආවේ.
එහෙනම් අදට අපි ගිහිල්ලා ඉන්නම් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේම තවත් රසබර සංවාද ගොඩාරියක් එක්ක අපි දෙන්නේ ඔයාලා හම්බ වෙන්න. ඉතින් ලයිය සහ මම අදට ගිහින් එන්නම් අපි පොඩ්කාස්ට් එකේ. එන සුබ අලුත් අවුරුද්දක් වේවා. ජය වේවා. ජය වේවා.